ආයිබෝන් මෙවාලක තුලයින්නේ හෙලක්ල ඩිටිප් ශලයගෙන තවත් ඉන්ට්‍රස්ටින් විඩියක් එක් අද අපි කතා කරනවා AWCPS පාචි කරලා වීටුරේ VPNයක් හදාගන්න කොහොමද කියලා. හැබැයි අද මම පෙන්වන්නේ කොහොමද ඩයලොග් වලට හදන විදිය. මොකද මං දන්න SLT වලට වැඩ ගන්න IPs මොනවද කියලා ඩයලොග් වලට නම් ඕන IP එකක් වැඩ ගන්නවා. ඔයාලට AWS විතරක් නෙමෙයි ඕනෙම මේ IP එකක් ඩයලොග් වලට වැඩ ගන්නවා මම දන්න විදියට. ඉතින් පොඩක් එක ඔයාලා බලන්න හොයලා SLT වලට වැඩ ගන්න මොන IP එකද කියලා. හරි එහෙනම් ඔයා හෙලා ක්ලවුඩ් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අයින් තියෙන notification bell එක ගැන තෝල් කරලා තියාගන්න. වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩ්ඩක් මැදින් පයින්න සිද්ධ වුණා. ඔයාලට වෙබ්සයිට්, WhatsApp bot ලා, Telegram වගේ දේවල් සාධාරණ මුදලකට හදාගන්න අවශ්‍ය නම් මේ පේන WhatsApp නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. මේ ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ අවශ්‍ය රික්වයර්මන්ට් එක විදිහට මම හදලා දෙනවා ඒක. එහෙනම් මේ පේන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරි ඔයාලා වීඩියෝ එක ඉතුරු කොටස බලන්න. හරි දැන් මම මේ විදිහට මගේ AWS account එකට ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ AWS account එක. credits තියෙනවා 129ක්. ඔයාලට පුළුවන් මේ වගේ AWS account එකක් හදාගන්න. මේ ගැන නම් ඕන තරම් වීඩියෝස් තියෙනවා. AWS trial කියලා ගහලා බලන්න මේ විදියට. AWS trial කියලා මේ තියෙන උඩින්ම result එකක් එන්නේ. මෙන්න මේකට ගියාට පස්සේ AWS free trial කියලා තියෙනවා. මේකේ මාස 6කට ඔයාලට credit හම්බ වෙනවා. මේ ඒ හින්දා මේකෙන් ඔයාලට වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම AWS විතර නෙමෙයි Linode වලත් හම්බ වෙනවා, DigitalOcean වලත් හම්බ වෙනවා. මම try කරා මට හම්බුන්නේ නැහැ. එහෙනම් AWS තමයි හරි ගියේ. ඔයාලත් AWS try කරලා බලන්න. හරි මේ තියෙන අපේ AWS dashboard එක. මෙතන මේ අපි EC2 instance එකක් තමයි හදන්න යන්නේ. මෙතන dot key එක click කරලා මෙතන compute කියන එකට යන්න. මෙතන තියෙන EC2 කියලා. අන්න ඒ EC2 එකෙන් තමයි හදන්නේ. ආයි මම home එකට ගිහිල්ලා පෙන්නන්න. ඔයාලා account එක හදාගත්තාට පස්සේ මෙන්න මේ වගේ console home කියලා එකකට තමයි එන්නේ. මෙන්න මෙතන තියෙනවා EC2 කියලා. EC2 මගේ තියෙන්නේ මෙතන දැන් මම කලින් view කරපු නිසා. මෙතන ඩොට් කීප එක ක්ලික් කරලා මෙතන compute EC2 හරි අන්න ඒ විදිහට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාට region එක select කරගන්න පුළුවන්. මේ අපේට ළඟ region එකක් තමයි select කරගන්න ඕන. ඔයාලට පුළුවන් ඉතින් සිංගප්පූර් ඕන නම් select කරගන්න, මුම්බයි වගේ ඕනත් select කරගන්න පුළුවන්. මම දැන්ට මුම්බයි වල VPN එකක් හදලා බැලුවා අවුලක් නෑ. හොඳ pin එකක් තියෙනවා සහ හොඳ speed එකක් තියෙනවා. latency එක හොඳයි. සිංගප්පූර් නම් try කරලා බලන්න. අද අපි සිංගප්පූර් වලින් region එකකින් හදලා බලමු. මට මතකයි තියෙන මේ අපිට බලන්න පුළුවන් මේ AWS වල මේ region වල latency එක. මේ විදිහට බලමු AWS region latency කියලා මේ. මෙන්න මේක link එක මම පහල දාලා තියෙන comment එක. මේ මෙන්න මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ latency එක. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පල්ලයට යද්දි. මම මේක කලින් බලලා තියෙනවා. ඉතින් මම දන්නවා latency එක අඩුම මුම්බයි වල කියලා. ලංකාවට ළඟනේ. ඉතින් ඉන්දියාව කියවන වැඩිනේ. මෙන්න මෙතන region එක අපි සිංගප්පූර් දාමු, මුම්බයි ඕනේ. දැන් සිංගප්පූර් දාලා විදිහට load වෙනවා. හරි මෙන්න මෙතනින් ඊට පස්සේ සිංගප්පූර් select කරලා මෙන්න මෙතන compute EC2 යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා instance කියලා. එන්න එක click කරන්න. instance click කරාට පස්සේ මෙතන තියෙනවා launch instance කියලා. ඊට පස්සේ මේ launch instance කියලා තමයි අපි මෙතන VPS එකක් create කරන්න. ඒ කියන්නේ EC2 instance එක. එතන අපි මෙන්න මේක click කරනවා. හරි මෙන්න මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් name එකක් දෙන්න තියෙනවා. ඔයාලට මෙතන කැමති නමක් දෙන්න. කැමති නමක් දෙන්න පුළුවන්. අපි දෙමු image HD කියලා දෙමුනේ. සිංගප්පූර් නේ. මෙතන ඔයාට OS එක select කරගන්න පුළුවන්. ඒ වගේම Amazon Linux, Mac OS Ubuntu තියෙනවා. අපිට අනිත් ඒවා මෙලෝ වැඩක් නෑ. මේ අපිට තියෙන Ubuntu තමයි select කරගන්න. මේ විදිහට Ubuntu select කරගන්න. ඊට පස්සේ මෙතන version එක තියෙන Ubuntu මේක තමයි අපිට ඕන version එක 24.04 එක. ඒ වගේම insert type එක තියෙනවා. මේකෙන් ඔයාලට කැමති RAM එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මේ ඔයාලා තෝරගන්න ස්පේස් එක අනුව වගේ ක්‍රෙඩිට් යූස් වෙන ප්‍රමාණය වෙනස් වෙනවා.
1GB ඇති ඉතින් යූසර්ස්ලා 20 දෙනෙක් විතර දෙන්න දීටුරේ හදලා ඔයාලා GB 100කට වගේ ලිමිට් කරලා දුන්නා. මේ මට කියන්න අවශ්‍යතාවයක් තිබ්බේ මේ ඔයාලා බෑන්ඩ්විඩ්ත් එක දැන් යූස් කරනවා නම් 1TB වලට එහා යූස් කරනවා නම් ඔයාලගේ ක්‍රෙඩිට් ඔය සේරම කපලා යන්නත් ඉඩ තියෙනවා. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. මේ කොහොමද දන්නේ නැහැ මොකද එයාලගේ අප්ඩේට් වෙනවනේ. මේ විදිහට තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී ට්‍රයල් එකේ 8GB වෙනකම් විතරයි. ඒ කියන්නේ මොකක්ද ඒක? මේ Flex Large කියන එක වෙනකම් විතරයි. අපිට මේ T3 Micro කියන එක ඇති. අපි සිලෙක්ට් කරමු. මෙන්න මෙතන කීපයා එක create කීපයා දෙන්න කැමතිනම් ඔයාලට දෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක පුටි වලින් log වෙන්නේ නැහැ. පුටි වලින් log වෙන විදිය ඕනේ නම් ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම් ඒක. මොකද මේ වගේ VPN එකක් ගහන්න පුටි වලට log වෙලා ටර්මිනල් වලට ගිහිල්ලා ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද AWS එකේම inbuilt terminal එකක් තියෙනවා. මෙන්න මේ Nectar settings වල මෙහෙමම තියන්න මම ඉස්සරහ පෙන්නන්න. මෙන්න මෙතන storage එක විදියට ඔයා GB 20ක් වගේ දාන්න GB 20ක් හොඳටම ඇති. මොකද storage use වෙන්නේ නැති නිසා. ඊට පස්සේ හදලා මේ සේරම හරිද කියලා බලන්න. හරිනේ. දැන් එහෙනම් මේ මෙන්න මෙතන තියෙන launch instance කියන එක දෙන්න. කීපය එක. මෙන්න මේ කීපය එක මෙන්න මෙතන මේ ඔය දේ select කරාම error එකක් එයි. මෙතන තියෙන process without කීපය කියලා ආන් එක දෙන්න. launch instance. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ link එක උඩ click කරන්න පොඩි idea එකක් වෙයි. මෙන්න මේක click කරලා පස්සේ ඔයාගේ VPS එකට යන්න පුළුවන් dashboard එකට. මුලින්ම දැන් මේකේ දැන් මෙතන IP එකක් ඇවිල්ලා තියෙනවා public IP එකක්. මෙන්න මේ public IP එක ඔයා VPS එක reboot කරගමන් මේක වෙනස් වෙනවා. මේක temporary IP එකක්. ඒ හින්දා අපි මේකට static IP එකක් දාගන්න ඕනේ. ඒකට මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් network and security වලදී තියෙනවා static IPs කියලා. මෙන්න මේක උඩ click කරන්න. click කරලා මෙතන මේ තියෙනවා allocate static IP address කියලා. මෙන්න මේක click කරන්න. ඊට පස්සේ කිසිම දෙයක් කරන්න නැහැ. මේ allocate කියන එක click කරන්න. ඊට පස්සේ ඔය මේ විදිහට IP එකක් create වෙනවා. මෙන්න මෙතනට නමක් කැමති නම් දෙන්න. ඔයාලට නිකන් ගොඩක් instance තියෙනවා නේද? හොයාගන්න පුළුවන් වෙන තමයි මෙතන නමක් දෙන්නේ. එහෙම මට අවශ්‍යතාවයට නිසා මම නමක් දෙන්නේ නැහැ. ඒ වගේම මෙතන තියෙන IP එක උඩ දැන් මේ IP එකක් කියලා තියෙන්නේ. මෙන්න මේ IP එක උඩ click කරන්න. click කරලා ඊට පස්සේ මේ තියෙන මේ බටන් එක අන්න ඒ බටන් එක උඩ click කරලා instance කියන එකට අපේ අර select කරගත්තේ නමක් දීලා දැන් හදාගත්ත VPS නිමේෂ් HD කියලා මෙන්න මේක උඩ click කරන්න. ඒ වගේම private IP එකත් මේ විදිහට click කරලා මෙන්න මේ බටන් එක උඩ බලන්න. මම හිතනවා තේරෙනවා කියලා මෙතනට නිකන් කියපු දේවල්. හරිනේ මේ දැන් අපේ VPS එකට මෙන්න මේ IP එක integrate වෙලා තමයි තියෙන්නේ. දැන් මෙතන instance වල තියෙන instance වලට යන්න මේ message එකක් එනවා නේ notification. ඊට පස්සේ මෙන්න මෙතනට මෙන්න මේක select කරන්න. මේක untick කරලා තියෙනවා. මේ විදිහට select කළා මෙන්න මෙතන තියෙනවා security යටතේ. හරි security යටතේ ගියාට පස්සේ මේ විදිහට security group එකක් වලට පේන්නනවා. අන්න ඒක උඩ click කරන්න. හරි ඒ විදිහට load වුණාට පස්සේ මෙතන තියෙනවා edit inbound rules කියලා. අන්න ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා inbound rules ටික. මේක තමයි security rules. ඒ කියන්නේ අපේ VPS එක access කරන්න ඕන port තමයි මෙතනින් අපි දෙන්න ඕන. දැන් මෙතන මේ SS කියන්නේ අපි පුටි වලින් log වෙනවා නම් ඒ terminal log වෙන port එක. අපි මෙතනට add කරගන්න ඕනේ rules වගේක්. මෙන්න මෙතන add rule click කරලා එතන මේ මෙන්න මෙතන custom TCP කියන එක click කරලා මෙතන all TCP දාලා මෙන්න මෙතන මෙන්න මේ IPv4 කියලා තියෙන අන්න එක click කරන්න. වැරදුනාදත් නෑ ඒක නෙමෙයි. මෙන්න මෙතන custom TCP කියලා තියෙන අන්න එක select කරලා මෙන්න මෙතනට අපි port එක දාන්න ඕන 443 කියලා. කිසිම දෙයක් නැහැ. මෙන්න මෙතනට මේ IPv4 එක select කරලා ඊට පස්සේ I add rule ගන්න. මේ ඊට පස්සේ ආයෙ මෙතන custom TCP automate select වෙනවා. මෙන්න මෙතනට අපි panel එකට දෙන්න ඕන port එකක් මෙතනින් දාන්න ඕනේ. ඒ කියන්නේ අපි panel එකේ access කරන port එක ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් මම දාන port එකම දානවා. මම මෙතන 80 දානවා.
දාලා මෙතන IP එකත් IPv4 කියන එක සිලෙක්ට් කරනවා. ඒ වගේම මෙතන ආයි add rule ක්ලික් කරලා custom TCP යටතේ ආයි මෙතනට අපිට ඕන වෙනවා port එක මේ port එක 80 ඕන වෙනවා. ඒ විදිහට 80 සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට IPv4 කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන save rules දෙන්න. හරි ඒකට save වුණාට පස්සේ right අපේ දැන් VPS එක ready වෙලා තියෙන panel එක install කරන්න V2 panel එක. ආයි මෙතන instance ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා connect කියලා බටන් එකක්. අන්න ඒ connect කියන බටන් එකට press කරලා මේක connect කරගන්න. මෙන්න මෙතන username එක විදියට ඔයා මෙතන Ubuntu නැතුව මෙතන root කියලා type කරන්න. root කියලා type කරලා මෙන්න මෙතන use කියලා තියෙන්නේ. අන්න use root කියන එක select කරලා මෙතන තියෙන connect කියන බටන් එකට press කරන්න. දැන් අපි පොඩි වෙලාවක් යද්දී අලුත් tab එකකින් open වෙලා අපේ VPS එක ඇතුළට AWS inbuilt terminal එක ඇතුලෙන් log වෙනවා. right දැන් මේ විදියට අපිට බලා ගන්න පුළුවන් අපේ ලස්සන VPS එකට ලස්සන නෑ VPS එක ඇතුළට log වෙලා තියෙනවා. root access එක විදියට කිසිම දෙයක් කරන්න නෑ. දැන් ඔයා ආයි අලුතෙන් tab එකක් open කරලා 3xUI කියලා search කරන්න Google එකේ. තේරෙනව නේද? zoom කරලා බලන්න. 3xUI කියලා සර්ච් කරාම මෙතන වෙනවා GitHub link එකක්. මේකේ link එකත් මම පහල comment එකේ pin කරලා තියන්න. මෙන්න මේ link එක උඩ click කරලා අපි යන්න ඕනේ අලයි GitHub page එකට. ඊට පස්සේ මේ GitHub page එකේ තියෙනවා මෙන්න මේ විදිහට quick start කියලා link එකක් තියෙනවා. මෙන්න මේ link එක ඔයයි කියන්නේ. අන්න මේ link එක copy කරගන්න. copy කරලා මෙන්න මෙතන ආයි අපේ terminal tab එකට ගිහිල්ලා right click කරලා mouse එකේ paste කියන එක select කරන්න. ඊට පස්සේ enter press කරන්න. ඊට පස්සේ අපේ panel එක install වෙන්න ගන්නවා. මේකට අපිට domain එකක් ඇත්තටම අවශ්‍ය වෙනවා ළමයි. මම පෙන්නන්නම් දැන් කොහොමද අපි free domain එකක් ගන්න කියලා. යන්න මෙන්න මේ විදියට ඔයා යන්න Dino කියලා site එකක් තියෙනවා මේ විදියට. Dino මෙන්න මේ link එක මම පහල comment එකේ pin කරලා තියෙනවා. Dino DNS කියලා තියෙනවා site එක. මෙන්න මේකෙන් අපිට free dynamic DNS domain එකක් ගන්න පුළුවන් sub domain එක. මෙන්න මේ විදිහට මේ site එකට යන්න. ගිහිල්ලා මෙතන create account යන්න. ගිහිල්ලා sign up with Google දෙන්න. මෙතනට නමක් දෙන්න පුළුවන්. මගේ නමක් දෙන්නම්. ඔයා කැමති නමක් දෙන්න. මේ විදිහට first name last name username සහ password එක දෙපාරක් දීලා මම මේක save කරගන්න අමතක වෙනව නැත්නම් complete sign up දෙන්න. හරි දැන් අපි ඉන්නවා Dino DNS control panel එකේ. මෙන්න මෙතන තියෙනවා DNS service කියලා. අන්න ඒක click කරන්න. click කරාට පස්සේ මේ විදිහට ඔයාලට එනවා මේ වගේ top level domain වගේක්. මම මෙන්න මේ domain එක select කරගන්නවා. ඔයාලට කැමති domain එකක් තියෙනවනේ මෙතෙන් ඒ ඕන එක select කරගන්න. නැත්තම් මේ oguy.com කියන එක අපි මේක select කරමු. ඒක අවුල් ලස්සනයිනේ. මම මේකට host එක විදියට දෙනවා මොකක්ද? dialog zoom sg free වගේ මොකක් හරි දීලා මෙන්න මෙතන දෙනවා. ඔයාලට කැමති එකක් දෙන්න host එක. ඒක ගැටලුවක් නෑ. හරි. දැන් මේ domain එක create වෙලා තියෙන්නේ. දැන් මෙතන තියෙනවා DNS record කියලා. එන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා මෙන්න මෙතන මේකේ තියෙනවා ඔයාලගේ domain එකත් එක්ක මේ අපි හදාගත්ත dialog zoom sgfree.oguy.com කියන එකේ a record එකක් තියෙනවා. type එකේ a record එකක්. ඒකේ data එක විදියට IP address එකක් තියෙනවා. මෙන්න මේකේ තියෙනවා cancel icon එකක්. අන් ඒක click කරන්න. ඒක click කරලා අපි මේකේ edit option එකට ගිහිල්ලා අපේ server එකේ IP address එක දෙන්න ඕනේ. මෙන්න මෙතන instance වලට ගිහිල්ලා මේක select කරලා මෙන්න මෙතන තියෙනවා මේ public IP address එක තියෙන්නේ. අන්න එක copy කරලා මෙන්න මෙතනට paste කරන්න. අර පරණ එක අයින් කරන්න. හරි. ඊට පස්සේ save DNS record දෙන්න. හරි. දැන් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් මෙන්න මේ domain එක copy කරගන්න. copy කරගෙන මෙන්න මෙතනින් අහනවා මේක customize කරන්න settings කියලා අපි yes දෙමු. port එක ගන්න දැන් අහනවා please set up the panel port කියලා. ඔයාලට මතක ඇති මම panel port එකක් විදියට දුන්නා. දැන් ඔයාලට මම කිව්වනේ මේ දෙන්න මේ security group වල ඉන්න පෙන්නන්නේ
නැන්න මෙත සිකුටි නෙට්වර්ක් සිකුටිය අතරේ සිකුටි ගෲප් ගිහිල්ලා මේ edit inbound rules ගියාට පස්සේ ඕයි මේක නෙමෙයි මෙන්න මේ අනිත් රූල් එක. ඒක යටතේ දැන් මේ තියෙන්නේ අපි අර හදාගත්තේ කස්ටම් CCP එකක් පෝට් 8080 කියලා. තව වෙන තැනට වෙන එකක් දැම්මොත් තාන් ඒ පෝට් එක තමයි මෙතනට දෙන්නේ. මම මෙතන 8080 දාපු නිසා 8080 දාලා enter press කරනවා. දැන් මෙතනින් අහනවා මේක ඩොමේන් එකක් දානවද නැත්නම් IP address එකෙන්ම යනවද කියලා. අපි ඩොමේන් එකක් තියෙනවානේ. දැන් ඩොමේන් එක මෙන්න මෙතන පළවෙනි ඔප්ෂන් එකේ කියන්නේ මේ let's encrypt from the domain කියනවා. ඒ කියන්නේ 1 press කරලා 1 type කරලා මෙතන enter ගන්න. හරි දැන් මෙතන domain name එක enter කරන් තියෙනවා. අපි domain name එක copy කරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට paste කරලා enter press කරනවා. මේක port එක 80 තමයි දාන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට 80 type කරලා ආයෙ enter press කරනවා. දැන් කිසිම දෙයක් ගන්න නැහැ. හොම් බලාගෙන ඉන්න තමයි තියෙන අපිට ටිකක් වෙලා. හරි ඔයාලා බලා ගන්න පුළුවන් අපේ SSL උත් install වුණා domain එකට. දැන් අහනවා මේ CMD එක refresh කරන්නද කියලා. මේක ඕන් නැහැ ඒක. අකෝ yes දෙමු. yes දීලා මේක restart කරන්න කියලා මේ එක press කරමු. ඔයාලට type කරන්නේව පේනවනේ. මම ආයි කියන්න ඕනේ නැති නිසා මේ එක දැම්ම enter කරා. මොකක් හරි අවුලක් තියෙනවා එතන. ඩොමේන් එකේ මේ ප්‍රයිවට් කීස් ඇඩ් වුන්නේ නැහැ කියලා කොහොමද බලමු. මෙන්න මේ දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් panel installation complete කියලා details වගේ කියලා දෙනවා. මෙන්න මේක copy කරලා පොඩි හරි දාලා තියන්න මම notepad එකක් ගත්තා. ඒ notepad එකක් කරන් copy වුණේ. මේ විදිහට highlight කරලා right click කරලා copy දීලා මෙන්න මෙතනින් මේක paste කරනවා. මොකද මේක access URL එක copy කරලා මෙන්න මෙතනින් tab එකකින් ඒක paste කරලා බලන්න SSL install වෙලා නැහැ. right. දැන් ඔයා මෙතන type කරන්න XUI කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ XUI කියලා මම මේ mouse එකෙන් highlight කරන admin management script. XUI කියලා type කරන මේ විදිහට XUI එකම මේකේ menu එකේ. ඒකේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා 19. ඒ කියන්නේ SSL certificate management. අන්න ඒ 19 press කරලා යන්න. ඊට පස්සේ මේකේ තියෙනවා මේ ඔප්ෂන් එකේ පහ තියෙන මේ set cert path for the panel කියලා. මෙන්න මේ පහ සිලෙක්ට් කරන්න. පහ මේව ටයිප් කරලා enter කරන්න. මෙන්න මෙතනින් අපේ domain එක ආයෙ දෙන්න ඕනේ. මම මෙතන domain එක copy කරගන්නවා. ආයෙ මෙතන press කරනවා right click කරලා ඊට පස්සේ ආයෙ enter කරනවා. හරි. අපේ දැන් domain එකට සාර්ථක SSL install වෙලා තියෙන්නේ. දැන් අපි මේකේ page එක refresh කරලා බලමු. හරි. නාන්න දැන් බලන්න අපේ panel එක ලස්සනට load වෙලා තියෙනවා. මේ විදිහට අපි dark mode දාගමු. ඒක නැත්නම් කැතයි light mode වලට මම කැමති නැහැ. user name එක දෙනවා. මෙතනට password එක දෙනවා. login press කරනවා. save කරමු මේක. අපේ දැන් මෙතන usage එක බලා ගන්න පුළුවන්. CPU usage එක, RAM usage එක වගේ දේවල්. storage එකත් බලා ගන්න පුළුවන්. අපි GB 20ක් හැදුවේ. දැන් 2GB use වෙලා තියෙනවා. මෙතන inbound කියලා දෙනවා. මේක press කරන්න. ඒක press කරාට පස්සේ add inbound යන්න. මෙන්න මෙතනට ඔයාලට rename මොකද්ද remark එකක් දෙන්න පුළුවන්. remark එක කියන්නේ මෙන්න දැන් මම ඔයාලට net mode එක open කරලා පෙන්නුවොත් මේකෙන් තමයි V2 එක connect කරන්නේ. ඔයාලා ඒක දන්නවනේ. ඒක දන්න නිසා මේ වගේ එකක් හදන්න බැලුව වීඩියෝ. මෙන්න මේ net mode එකේ මෙතන බලා ගන්න ඔයාලට තියෙනවනේ මේ dialog zoom bypass කියලා. ඒකේ නමත් හරියට දාලා නැහැ. මේ dialog zoom bypass කියලා අන්න ඒක තමයි මෙන්න මෙතන remark එකේ දානවා. අපි ගන්න දාමු. dialog SG කියලා දාලා මෙන්න මෙතන port එක විදිහට 443 type කළා. මෙන්න මෙතන මේ TLS දාන්න ඕනේ security එක. TLS දාලා මෙතන SNI එක දැනට වැඩ ගන්නවා dialog වලට aka.ms කියන එක. ඒ කියන්නේ මෙන්න මේක. ඔයා මම මේ type කරනවා හරියටම type කරන්න. ඒ වගේම zoom.us කියන එකත් වැඩ. ඒ කියන්නේ මෙන්න මේක zoom.us zoom එකේ URL එකත් වැඩ. අපි aka.ms දාමු. aka.ms
හරි aka.ms කියලා ටයිප් කරලා මෙන්න මෙතන තියෙනවා set third part panel කියලා මෙන්න මේක සිලෙක්ට් කරලා අපේ SSL certificate එකේ path එක මෙතෙන් දානවා ඊට පස්සේ මෙතන තියෙන create button එක උඩ press කරලා අපිට V2 එක create කරගන්න පුළුවන් හරි දැන් අපේ V2 එක ලස්සනට create වෙලා තියෙන්නේ ලස්සනට කියන්නේ හරියට create වෙලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන more information එක press කරලා ඔයාලට මේකේ URL එක copy කරගන්න පුළුවන් මේ තියෙන V2 URL එක අපි මේක off කරන්න දැන් මම මේක off කරගත්ත ගමන් මට network නැතු වෙලා යනවා මුලින්ම පෙන්නන්නත් තිබේ දැන් මම මේක speed test එක search කරනවා speed test කියලා ඔයාලට බලන්න ඔයාලට වෙනවා මේක search වෙන්නේ නැහැ දැන් මම net mode එකට ගිහිල්ලා මෙතන three dot එක click කරලා import from clipboard කියන එක select කරලා අපි අර create කරගත්ත එක මෙතනට දානවා දාලා මෙන්න මෙතන තියෙන play button එක උඩ press කරලා මේක connect කරගන්න ඊට පස්සේ මෙතන තියෙන icon එක ඒක press කරලා බලන්න pin එක කොහොමද කියලා හරි 541 එක ms එකට යනවා latency එක මේක connect වුණ ගමන් මේක load වුණා අපි මේ ස්පීඩ් ටෙස්ට් එකක් දාලා බලමු කොහොමද කියලා ස්පීඩ් ටෙස්ට් එක දාන්න තියලා මේ සයිට් එක ලෝඩ් වෙන්නේ හරි ස්පීඩ් ටෙස්ට් එක මේ විදිහට දැම්මා දැන් බලමු දාන්න සාමාන්‍ය ගානට යනවා ඉතින් මගේ රවුටර් එකේ ස්පීඩ් එකත් එක්ක කොහොම හරි ඉතින් මේ වගේ රවුටර් එක හොඳ ඒරියා එකක තියෙනවා නම් සෙටප් කරලා හොඳ ලේටන්සි එකක් තියෙන හොඳ ස්පීඩ් එකක් යනවා ඒ වෙලාවට